මතක ඇති සීවලී කුමාරයා අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් කොහෙද හිටියේ? අර මව් කුසේ හිර වෙලා හිටියේ. දැන් ඉතින් කොහොම හරි දරුවා බිහි වුණා. අර අම්මා දරුවා බිහි වෙනතුරු අනන්ත දුකක් වින්දා. හැමතිස්සෙම සිහි කරේ බුදුරජාණන් වහන්සේ මේ දුකෙන් නිදහස් වුණා. ධර්මයේ තියෙන මේ දුකෙන් නිදහස් වෙන්නයි. මේ ශ්‍රාවක සංඝ රත්නේ මේ දුකෙන් නිදහස් වෙන්න වීර්යය ගන්නවා. අනේ නිවන තුල මේ කිසි දුකක් කරදරයක් නෑ නේද කියලා කුසාතක ගා ඉන්නවා. කුමාරි අවුරුදු 7යි මාස 7යි දවස් 7න් දරුවා බිහි වුණා. ඉතින් එදාට පහුවදා විශාල දානයක්. දැන් ඉතින් අවුරුදු 7 චූටි දරු පැටිය අවුරුදු 7යි මාස 7යි දවස් 7යි. දැන් ඉතින් දාන බෙදාගෙන යනවා. දැන් මේ චූටි සීවලී කුමාරයා දැන් ඉතින් අම්මයි තාත්තයි පිටිපස්සෙන් යනකොට රත්තරන් පාටින් බබලන ඇහැල මල් කලඹක් වගේ දිලිහෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ නැවතුණා. බබු කොහොමද? සුවසේ ඉන්නවද කියලා? සානිපෙන් ඉන්නවද කියලා? නිමුණ සුවයක්ද ස්වාමීනි කිව්වා. අවුරුදු 7ක් මාස 7ක් දවස් 7ක් මේ කලගෙඩියක් ඇතුළක වගේ මං උන්නේ. මේ ජීවිතේ දුක. ඒක බලන්න මේ පුංචි දරුවා ජීවිතය ගැන හිතුවේ ඉපදීම දුකයි කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මල්ලි කෙනෙක් හිටියා. රේවත කුමාරයා විතරයි ඉතුරු. අනිත් අය ඔක්කොම මහානවන. අම්මා තාත්තා බැලුවා මේ කොල්ල පයින්න කලින් මොකක් හරි පෙළවහ කරලා දෙන්න ඕන කියලා අමාරුවෙන් රැකගෙන ඔහොම හරි කෙල්ලෙක් බඳලා දුන්නා. දැන් ඉතින් ඉස්සර කාලෙත් දැන් අර අද කාලේ වගේ මගුල් ජෝඩුට වාඩි වෙන්න පුටුවක් තියෙනවා. මනමාලේ ඉන්නා මනමාලී. ඔතෙන්ට වයස අවුරුදු 120ක ආච්චි කෙනෙකුයි 100 කෙනෙකුයි හැර්මිටි කකා ඇවිල්ලා අමාරුවෙන් කියනවා අනේ පුතේ අනේ දුවේ දීර්ඝායුෂ වේවා කියලා. රේවත කුමාරයා බැලුවා කටේ දතක් නැහැ. ඇඟේ හැම කිඹුල්ලක් ගියම වගේ කෙලින් හිට පණ නැහැ. අතපය ඇඹරිලා මේ මෙහෙද මටත් කියන්නේ. අපුයි මේ මොකද්ද මේ වෙන විපත්තිය? කොහොමද මම මේකෙන් ගැලවෙන්නේ කිය කල්පනා කර හිටිය. දැන් ඉතින් මංගල ජෝඩු පිටත් වෙනවා. ඔහොම යනකොට කැලේකින් කරත් යනවා. යනකොට ඉක්මනට නවත්තන්න මට පොඩ්ඩක් වැසිකිළියට යන්න ඕනි කිව්වා. බැස්සා කරත්තින් දිව්වා දෙවිල්ලා මඟුල් දුන් ගලවගලා වීසි කර දිව්වා. ගිහිල්ලා ආරණ්‍යක කියන අනේ ස්වාමීනි ඉක්මනින් මාව මහාන කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා තිබුණේ මල්ලි ආවොත් ඉක්මනට මහාන කරන්න කියලා. පැවිදි වුණා. ගෞතම බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නම බවට පත් වෙන්න වාසනාව ලැබුණා. දවසක් එක භික්ෂුන් වහන්සේ නම උන්වහන්සේ තරුණ කාලේ කසාද බැඳලා අලුතම තමයි මහාන වුනේ. දැන් ඉතින් මේ ස්වාමීන් වහන්සේ වීර්ය කළා රහත් වුණා. දැන් පැරණි බිරිඳට
දරුවෙක් හම්බ වෙලා. දැන් දරුවත් කරේ ගහගෙන එනවා. ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේට ඇහෙන්න කියනවා මේ දැන් ඇස් දෙක පියාගෙන ඉන්නව නෙමෙයි. මේ ඔයගේ දරුවා. මට බෑකෝ මේ දරුවා තනියෙන් බලා ගන්න. දැන් ඔහෙත් ඉන්න ඕනිකෝ මේ දරුවා බලා ගන්න. සද්දයන් බද්දයන්නේ. ආයෙ කිව්වා මේ ඔයගේ දරුවා බලා ගන්න එකයි ඇත්තේ. ඒ සද්දය තුන්වෙනි පානක ඒ ඇහුවෙත් නෑ. දරුවා ඇතෑරියා. අතැල්ලා අඬාන මේ ගෑනු කෙනා දුවගෙන ගිහිල්ලා ගහකට හැංගුණා. හිමීට බලන් හිටියේ මොකද කරන්න කියලා. උන්වහන්සේ බැලුවත් කිසි හිතක් පපුවක් නැති මිනිහෙක් කියලා දරුවා අරගෙන ගෑනු කෙනා ගියා. බුදුරජාණන් වහන්සේ දිවසින් මේ සිද්ධිය දැක්කා. කිනයි මාගේ පුත්‍රයා සියලු කෙලෙස් බන්ධන වලින් නිදහස් වෙච්ච කෙනෙක්. ඔහුට හිතේ අභ්‍යන්තරයේ කිසි බන්ධනයක් හටගන්නේ. ඒතර මේ අපි ඇවිස්සෙන්නේ කැළඹෙන්නේ මේ හිතේ ඇතුලේ තියෙන රාගය නැමැති ගින්න නිසා, ද්වේෂය නැමැති ගින්න නිසා, මෝහය නැමැති ගින්න නිසා.